කියන කතා. ධාරානිපාත වර්ෂාව නිසා සුළු වාරි මාර්ග 100කට ආසන්න ප්‍රමාණයක් කැඩලාමිදලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තව අවදානම් තත්ත්වෙත් වැව් කීපයක් තියෙනවා. එස්.එම්. චන්ද්‍රසේනකනේ වැව් 200ක් කැඩුණා. වැව් කැඩුණා කියන වැව් බැම්මෙන් වතුර දානවා. ඉතින් අර හැපැත්තේ වාන්සරූප පොඩ්ඩක් පාත් කරගෙන ඉවරයි. වතුර බහලා යනවා. ලක්ෂ 4ක් කුඹුරු විනාශ. ලක්ෂ 4ක් විනාශ කියන්නේ මේ දකුණු කුඹුරු ඔක්කොම විනාශ වෙලා තියෙනවා. 50. එහෙම නෑ බොරු. නෑනේ. ඔක්කොම ගහගෙන ගිහලා ඒව නෑ. විරුද්ධ පක්ෂයට අපි කියන්නේ මේ චෝදනා කර බැන ඉන්නේ නැතුව ඒගොල්ලත් මේවට මැදිහත් වෙලා පුළුවන් සහයෝගය ලබා දීම තමයි කරන්න ඕන. මේගොල්ලන්ගේ ආණ්ඩුව අද මේ රටට කුකුලක් දෙනවා, විතරක් දෙනවා, පොල් ගෙඩියක් දෙනවා. ඉතින් මෙහෙව කුකුළු ටිකක් තමයි අද මේ කියන්නේ පොල් නිෂ්පාදනය අඩු උනේ ජනතා විමුක්ති කරන කෘෂිකර්ම අමාත්‍යාංශය කරන කාලේ මේ පොල් ගස් කපුව හින්දායි කියන්නේ. එදා රැලි කර්ම අමාත්‍යාංශය කරපු ආණ්ඩුව අපිට දොස් පවරන්නේ. සමහර පක්ෂ තියෙනවා මෙයාගේ තියෙන ගම්මඩ ගිහිල්ලා ජනතාව කොපිත කරලා ඒ වෛරී දේශපාලනය ඒවට තිබ තියන්න පළාත් සභාවෙනුත් පාර්ලිමේන්තු මැතිවරණෙත් හොඳ පාඩමක් ඉගන්වුවා. මහනගර සභා 18ක් නවත්තලා තිනවා. මේ 18න් 18 එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කරන්න පුළුවන්කම තියෙන නිසා තමයි මේ බිය සහ මේ තැති ගැනීම ඇති වෙලා තියෙන්නේ. ඉතින් සමානකට බයිනවා. එහෙම තමයි ඉතින් පවුලේ ප්‍රධානියට, පන්සලේ නායක හාමුදුරුවන්, මහ ඇමතිට, මන්ත්‍රීට, ඇමතිට කිතොස් කියනවා. මැති ඇමතිවරුන් Tamanට ඡන්දය දෙන ජනතාව විපතටපත් වුනහම හැසිරීම රටාව අද හොඳ ආකාරව තමුන්නාන්සලටම බලා ගන්න. මහමැතිවරණයක් බැරි වෙලාවක් තිබුණා නම් අද දවසේ තරඟට අපේක්ෂක යන්නේ බෝට්ටු වලින්. සුනාමිය ඇවිල්ලා මූණ දුන්නා නම් අවුරුදු 30ක යුද්ධය නිම කළා ප්‍රභාකරන්ගේ මූණ දුන්නා නම් අපිට මේක කජ්ජක් නෙවෙයි.